විරුවන්ගම ආනන්ද ජයවේන ඔබ විසින් ලියූ අභිභාවනය නැමැති නවකතාවට පාදක වූ සිද්ධි කුමක්ද? ඔබ දන්නවා 1983 පැවති කළු ජූලිය හේතුවෙන් එවකට පැවති රජය විසින් සම සමාජ පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් කොමියුනිස්ට් පක්ෂයත් යන පක්ෂ තුන තහනම් කරනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු ඔවුන් රහසිගත දේශපාලනයක යෙදී සිටියා නේද? ඔව්. ඉතින් රහසිගත දේශපාලනයක යෙදී සිටින අතර 1987 එවකට උතුරේ LTT සංවිධානයත් සහ දෙමළ සංවිධානයත් අතර පැවති යුද්ධයේ හේතුවෙන් ඉන්දියන් සාමසාධක හමුදාව මෙරටට ගෙන්වනු ලැබුවා. ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණීමත් සමගම උණුසුම් දේශපාලන වාතාවරණයක් රට තුළ ඇති වුණා නේද? ඔබ කියන විදිහටම ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණීමත් සමග ඊට සිය විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ මේ නැගී සිටියා. ඒක තමයි උණුසුම් දකුණේ උණුසුම් වාතාවරණයක් ඇති වෙන්න තිබුණු ප්‍රධානම සාධකය. එතකොට අභිභාවනයන් නවකතාවට ඇතුළත් වූ සිද්ධීන් තමයි ඒව නේද? ඔව්. එයින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමත් සමග ඇති වූ උණුසුම් වාතාවරණය මැද තමයි මේ නවකතාව ගලාගෙන යන්නේ. විශේෂයෙන් මේ නවකතාව ලියලා තියෙන්නේ පොළොන්නරුව, ජයන්තිපුර, උණගලා වෙහෙර සහ විරුවන්ගම යන ප්‍රදේශ මේ මුල් කරගෙන. මොකද ඒ ප්‍රදේශ ආශ්‍රිතව තමයි මේ කතාව ලියලා තියෙන්නේ. එතකොට මේ අභිභාවනය නැමැති නවකතාව අද පාඨකයන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා නේද? මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් විශේෂයෙන් පොළොන්නරුව, ජයන්තිපුර, උණගලා වෙහෙර, විරුවන්ගම ප්‍රදේශ ආශ්‍රිතයෙන් ලියු මේ කතාව එවකට සත්‍ය සිද්ධීන් තමයි අතුලත් වෙලා තියෙන්නේ.